හරි. අපි යන් තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන කියලා තියෙන්නේ ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්න නේද? රූපය දක්වන ABC ත්‍රිකෝණයේ AB සමානයි AC ලු BD සමානයි CD ලු. හරි. AB සමානයි AC ලු BD සමානයි DC කියලා කියන්නේ. හරි. මේ දෙක මේකයි සමානයි මේකයි සමානයි කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ABE ත්‍රිකෝණයේ අංග සමයි ACE බව. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? ABE ත්‍රිකෝණයයි AEC අංග සම කියලා බව පෙන්වන්න තියෙනවා. හරිද? හරි. මේක එතකොට කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙහෙම ලියා ගන්න ඕනේ අපි. ABE හා ACE ත්‍රිකෝණවල අපි දැන් දන්න ටික ලියන්න. AB සමානයි AC. මොකක්ද දෙක ලියන්න ඕනේ? දී යත හරි දත්තේ හරි කියලා දෙකෙන් එකක් ලියන්න. හරිද? ඊට පස්සේ BD සමානයි DC කියලා ලියන්න බෑනේ. ABE වලයි AEC වලයිනේ බලන්නේ අපි. එතකොට මේ දෙක එහෙම ලියන්න බෑ. හරිද? එහෙම ලියුවා නම් වැරදි. හරි. තව ලියන්න පුළුවන් AE සමානයි AE කියලා. මොකක්ද ඒ සීන් එක? AE සමානයි කියන්නේ මේ ත්‍රිකෝණයටත් පොදුයි මේ ත්‍රිකෝණයටත් ඒ පාදේ පොදුයි. එතකොට AE සමානයි AE වෙනවා. AE වෙන සමානයි AE. එතකොට පොදු පාදය. හරිද? AE සමානයි AE කියන්නේ පොදු පාදය. හරි. ඊට පස්සේ තව එකක් මොකක් හරි ගන්න බෑ නේද? ඒක තමයි ඒක ගන්න කොහොමද? මෙහෙමයි දැන්. ත්‍රිකෝණ දෙකක් තියෙනවා ගමුකෝ. හරි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. පාද දෙකකුත් තියෙනවා. හරිද? ඒ පාද දෙක සමාන නම් ඒ පාද දෙකට ත්‍රිකෝණ දෙකක් නෙවෙයි ඈ. දැන් සම්පූර්ණ ABC ත්‍රිකෝණය ගමුකෝ. ABC ත්‍රිකෝණය අරන් ඒ ABC ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. ඒ පාද දෙකට සම්මුඛ කෝණ දෙකක් සමානයි කියලා ප්‍රමේයක් තියෙනවනේ. මොකක්ද ඒක? සමද්විපාද ත්‍රිකෝණවල සීන් එක තියෙන ඒකනේ. හරි. එතකොට ABC ත්‍රිකෝණයේ AB වලට සම්මුඛ කෝණය මේක. ABC ත්‍රිකෝණයේ AC පාදයට සම්මුඛ කෝණය මේක. එතකොට මේකයි සමානයි. එතකොට ABE කෝණය සමාන වෙනවා ACE කියලා. ඒ කෝණයට. හරිද? ඒක මොකද්ද හේතුව? සමද්විපාද ත්‍රිකෝණයක කෝණ කිල්ලන. සමද්විපාද ත්‍රිකෝණයක කෝණ. හරිද? ඒක කොට ලියන්න හරියට. හරිද? හරි. ඊට පස්සේ මොකද ගන්න තියෙන්නේ? එම නිසා ABE ත්‍රිකෝණය අංග තමයි ACE ත්‍රිකෝණය වේ. හරි. ඔච්චරනේ ගන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් මේක අංග සම ත්‍රිකෝණ යුගල බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ අහලා තියෙනවා අපෙන් රෝම ඉලක්ක අංක 2. ඒක පාට ලේසි ප්‍රශ්නයක් ඈ. දැන් ඔච්චරලා හදපු ගණන් ටික ඔක්කොම ලේසි ඉතින්. AE සමාන BC ලම්බක මේ A හා BC AE හා BC ලම්බක බව සාධනය කරන්න. මොකක්ද ඒ සින්නේ? AE කියන එකයි BC කියන එකයි මේ ලම්බකයි කියලා පෙන්වන්න තියෙනවා. ලම්බකයි කියන අංශක 90ක් කියලානේ. හරි. අපි දැන් හොයාගත්තා. මෙහෙම සින්නක් හොයාගත්තනේ. මේ කෝණේ සමානයි කියලා හොයාගත්තා. හරිද? ඊට පස්සේ දැන් ලම්බකයි කියලා බව පෙන්වන්නට නම් මොකද්ද උතන තියෙන දත්තේ? බලන්න පොඩ්ඩක් හොයාගෙන. අපිට ඔක කරන්න පුළුවන් නේද මෙහෙම? අංග සම ත්‍රිකෝණවල දැන් අපි අංග සම කරානේ මේක. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා දැන් අපි ගත්තේ නැති ඒවා ටික ගන්න ඕනේ. BE සමානයි ඒ කියන්නේ මේ පාදෙට ඉස්සරහින් තියෙන පාදය වගේ නේ මේ පාදෙට නෙමෙයි මේ කෝණයටනේ. එතකොට මේ කෝණෙත් ඉස්සරහ තියෙන මේක. මේ දෙක සමාන වෙනවා. ඕන එක ලියන්න පුළුවන්. හරිද? ඒක ලියමුකෝ. BE සමානයි EC වෙනවා. හරිද? EC ද තව ලියන්න පුළුවන්. දැන් පාද දෙකක් ලියුවානේ. ආයේ කෝණය ලියන්න පුළුවන් නේද මේ? මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය මේකයි. මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය මේකයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක ඉස්සරහින් තියෙනවා කියලා. එහෙම. එතකොට මේ දෙකක් සමානයි. හරිද? AEB
AEB කෝණේ AEC කෝණේ දවේ තව එක තත්ත්වයක් තියෙනවා. ඒක ලියනවා නම් ලියන්න ඉතින්. ඒක දැන් මෙතනට අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය ඒවා ටික විතර ලියාගත්තොත් ඇති. ලම්බකෝව පෙන්වන්නට නම් ඕනේ මේක විතරයි අතරම. AEB සමානයි AEC වෙනවා. ඒ කියන්නේ මේ කෝණේ සමානයි. හැබැයි මෙතන වෙනව නේද? නමුත් මේ කෝණ දෙක AEB හා AEC කෝණ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වේ. මත පිහිටි බද්ධ කෝණ යුගල වේ. හරිද? හරි. එතකොට මේක බද්ධ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලක් වෙන හින්දා මොකද වෙන්නේ? දැන් මෙහෙම වුණොත් බලන්න ඔය කට්ටිය දැන් තේරෙයි. දැන් මෙහෙම එකක් තියෙනවා. මේ කෝණ දෙක සමාන වෙන්නත් ඕනේ. හැබැයි ඒ දෙක එකතුව අංශක 180ක් වෙන්නත් එපා. ඒකින්ද මේක ලම්බක වෙන්න ඕනේ කියලා තේරෙනවද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලම්බක දැන් මෙහෙම එකක් තිබ්බොත් මේ කෝණ දෙක සමාන නැහැ. සමාන වෙන්න නම් අනිවාර්යෙන් සරල රේඛාව මත පිහිටි මේ බද්ධ කෝණ දෙකක් සමාන වෙන්න නම් අනිවාර්යෙන් ලම්බක වෙන්න වෙපයි. 90 ගානට බෙදෙන්න එතකොට ලම්බකයි. ඒකින්ද කෙලින්ම අපිට ගන්න පුළුවන්. එම නිසා AE ලම්බයි මොකද්ද? BC වෙයි කියලා. එතකොට AE ට BC කෙලින්ම ලම්බකයි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? හරි. තුන්වෙනි ප්‍රශ්නේත් එතකොට ඔතනින් ඉවර වෙනවා. හරිද? ඊළඟ ප්‍රශ්නෙට යන්නම් මම. හතරවෙනි එක තියෙන ඊළඟට.